හලෝ එවරිවන් මම රශ්මික අමන්ත. ඉතින් මේ ඔයාලට අරන් එන්නේ ටාස්ක් සීරීස් එකක්. මේ ටාස්ක් සීරීස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව e-shop එකක් ඩෙවලොප් කරන එක. මේ e-shop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 15 රයිට්. ඉතින් මේ කතා කරන්නේ ටාස්ක් නම්බර් 15 ගැන. අපි ටාස්ක් නම්බර් 14 එකේදී කතා කරලා ඉවර කරා අපේ ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් වෙද්දී වෙන ප්‍රොසෙස් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි දැන් කතා කරමු සෙලර්ස් ලගේ ඩෑෂ්බෝඩ් එක. නැත්නම් සෙලර්ස් ස්ටෝර් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ, ඒකේ ඩිසයින් එක කොහොමද පේන්නේ, සරලවම UI එක ඩිසයින් කරලා තියෙන්නේ කොහොමද කියලා. රයිට්. මම දැන් ඉන්නේ හෝම් පේජ් එකේ. මම යනවා my e-shop කියන ඩ්‍රොප්ඩවුන් මෙනු එක යටතේ තියෙන my products කියන ඔප්ෂන් එකට. රයිට්. මෙතන ගියාම ටිකක් සිම්පල් වගේම charm UI එකක් වලට පේනවා. මේක ඇත්තටම තියෙන්නේ my products එහෙම නැත්නම් sellers ලගේ සාරවම dashboard එක. මෙතන මම ඇඩ් කරන හැම product එකක්ම list වෙලා තියෙනවා. pagination use කරලා තියෙන නිසා හැම product එකක්ම products 6කට සැරයක් page එකක් paginate කරනවා. ඉතින් මේක යමින් ස්පෙෂල් දෙයක් තමයි මේකේ ප්‍රොඩක්ට් සෝටින්. මෙතන ප්‍රොඩක්ට්ස් අලයින්මන්ට් එක මම යූස් කරලා තියෙන බූට්ස්ට්‍රැප්. ඉතින් මේක ලස්සන ප්‍රොඩක්ට් අලයින් කරලා බලන්න පුළුවන්. රයිට්. මේකෙන් තව ඔප්ෂන්ස් කීපයක් ගැන අපි කතා කරමු. මුලින්ම අපේ left side එකේ side bar එකක් තියෙනවා sort products කියලා. මෙතනින් අපිට පුළුවන් products search කරගන්න, ඒ වගේම products sort කරගන්න පුළුවන්. newest to oldest, oldest to newest, quantity එකත් එක්ක අපිට sort කරන්න පුළුවන්, high to low, low to high. ඒ වගේම condition එකත් එක්ක brand new වද usable එක්ක අපිට sort කරන්න පුළුවන්. එතකොට මුලින්ම profile එක මෙතනින් පෙන්නනවා උඩින්ම වම් පැත්තේ profile image එක සහ ඊළඟට my name එක, මගේ email එක. right side එකේම අපිට පෙන්වනවා add product කියන button එක. ඉතින් products ගැන කතා කරොත් මේ product ඔක්කොම ලස්සනට line වෙලා තියෙනවා වගේම අපේ product name එක, ඒ වගේම යටින්ම update button එක සහ active inactive කරන්න ලේසියෙන් අපිට පුළුවන් පොඩි toggle button එකක් තියෙනවා. right. මේ විදිහට තමයි අපේ sellers ලගේ sellers store එක ඩිසයින් වෙලා තියෙන්නේ. රයිට්. දැන් අපි කතා කරමු අපේ ඩිසයින් එක ගැන. ඩිසයින් එක කොහොමද අපි කරේ? අපි යමු බෑක් එන්ඩ් එක පැත්තට. රයිට්. මේක තමයි අපේ කෝඩ් එක. මෙතන යූස් කරලා තියෙනවා HTML, pure CSS යූස් කරලා නැහැ. මෙතන යූස් කරලා තියෙන්නේ bootstrap CSS framework එක. ඉතින් මම මේක ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක හොඳ UI පාර්ට් එක කතා කරන්න. මම මුලින්ම අපේ යූසර් ගේ ප්‍රොෆයිල් පික්චර් එක යූස් කරලා තියෙනවා. අපේ යූසර් ගේ ප්‍රොෆයිල් පික්චර් එක මෙන්න මේ විදිහට මම සෙට් කරගෙන තියෙනවා. ප්‍රොෆයිල් පික්චර් එකත් එක්කම අපි විෂන් view එකෙන් සෙට් කරගත්ත first name, last name සහ ෆයිනල් අපේ email එකත් මම මෙතන ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ my products කියලා title එකක් දාලා තියෙනවා. ඒත් එක්කම අපි right side එකේ දැකමු add product button එක තමයි මෙතන මම යූස් කරලා තියෙන්නේ. ඉතින් header section එකෙන් පස්සේ අපි යූස් කරලා තියෙන අපේ body section එක සහ front section එක. මේක තමයි අපේ sort product කියන section එක. sort products ගැන කතා කරොත් එහෙනම් මෙතන ඔයාලට පේනවා ගොඩක්ම තියෙන back end part එකක් sort වෙන තැන. මේ විදිහට අපි text කීපයක් දාගෙන තිනවා. මේත් එක තමයි අපිට sort වෙන්නේ. මෙතන අපි දාගත්තු radio buttons කීපය. මේ හැම දෙයකම style එකක් යූස් කරලා තියෙන්නේ bootstrap. මෙතනින් අපේ filtering section එක ඉවර වෙනවා. ඊට පස්සේ පටන් ගන්න අපේ product section එක. product එක wait deactivate කරන්න තියෙන toggle button එක මෙතන මෙතනින් වල බලා ගන්න පුළුවන්. toggle එකත් එක්කම text
ටෙක්ස්ට එක චේන්ජෙන් දාල්කන මේක ඇක්ටිවේට් කියලා මේක චේන්ජ වෙන්නේ අපේ බටන එක තින බිහිිය එකත් එක්ක අපි අපේ කාඩ් රිසන් ප්‍රඩක් කාඩ් රිසන් කරන දෙන විදිහට අප පේජිනේෂන්ස් මං හදාගන්න තියෙන මෙන්න මේ කෝඩ් එක හරහා අපේ ටස් නම්බ 15 ෆිනිශ් වෙන්නේ ටස් නම්බ 15 එක අපි තිබ අපේ ෆ්‍රන්ටන් පාර්ට එකෙන් ඩිස්කස් කරන්න කොම එක UI එක ඩිසයින් කර කියලා ඒනම් ටස් නම්බ 16 හම්බමු Thank you for your patience.